දැනුණාද? Hello guys, කොහමද? Welcome back to my YouTube channel. ඉතින් අපි අද සෑහෙන කාලකට පස්සේ තවත් කැම්පින් ට්‍රිප් එකක් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන තවත් එක් ලස්සන පැත්තකට. ඒ තමයි ස්නෝවි රිවර්. ඉතින් අද මාත් එක්ක යනවා හිරුෂ එයාගේ පෙජරෝ එකේ දෙකම පෙජරෝ Mitsubishi Pajero 2002 441 diesel. ඉතින් අපි දැන් ඉන්නේ ස්නෝවි රිවර් වලට යන පාරේ මෙතන ජැක්සන් ක්‍රොසින් ට්‍රක් එක ගාව. ඉතින් අපි දැන් මෙතන ටයර් වල එයා ප්‍රෙෂර් එක අඩු කරගන්න මම තියෙනවා. මොකද ට්‍රක් එකට දාන්න කලින් ඊට පස්සේ ජැක්සන් ක්‍රොසින් එක කරලා කැම්ප් සයිට් එකක් හොයන කැම්ප් කරලා ඊට පස්සේ හෙට අනිද්දා දවස් 2-3ම මේ ස්නෝවි රිවර් වල කැම්පින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්නෝවි රිවර් කියන්නේ ඕස්ට්‍රේලියාව වල අයිකොනික් රිවර් එකක්. මේ රිවර් එක වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දෙකම ක්‍රොස් වෙනවා. අපි අද ආවේ ස්නෝවි රිවර් එකේ ජැක්සන් ක්‍රොසින් කියන ඒරියා එකට. මේ ප්ලේස් එක බකන්ස් ටවුන් එකේ ඉඳන් පැයක විතර දුරකින් තමයි තියෙන්නේ. ඉතින් අපේ ස්නෝවි රිවර් එකයින් හොඳ කැම්ප් සයිට් එක සෙට් වුණා. අපි එනකොට ඊයේ
අපේ තවත් යාළු සෙට් එකක් හිටියා රොෂාන් තිලින මලිත් ඒ වගේ තව සෙට් එකක්. ඉතින් අපි අද කැම්ප් කරන්න යන්නේ මෙතන. මේක ලොකුයි. ඕ වැල්ලේ ලස්සන. රොට් එක කැඩන කියනවා අලුත් එක. මොකද කන්න? අලුත් රොට් එක කැඩන. 200ක් කියන බලන්න. කැඩුණා? ඕ. තමයි ඒක මාරු. එතකොට රොඩ් එක නේද? ඉලට දාන්නපා. නේ. ඕකේ. ඉවරයි. හොඳයිද? රොස්කෝල්ඩ් හොඳයි. ඊසි. නෑ මේ. අනිත් පැත්ත මං නෑ උඹ අනිත් පැත්ත හරියා. Yalunaada අරකයයි අපි දැන් ඩිනර් එක හදන්න යන්නේ. අද ඩිනර් එකට ස්පෙෂල් මොනවද? ස්පෙෂල් බාබිකියු චිකන්. चिकन सॉल्ट पेपर දාලා මැරිනේට් කරගන්න යන. අන්තර දානවා ටොස් නැතුව. මෙතනත් යනවා වැඩ. හරි. මික්සි. මෙතනත් ගේමක් යනවා නේ. බාබිකියු. පොඩ රහින්න සොයි සොස් ටිකුත් දාගන්න. ඕහෝ අද අපි එකතු වෙලා ඉන්නේ. ඕහෝ යාළුවනේ. ෂෙෆ් මුතුගේ බාබකියු පාටියට. ඇතුකුල අපේ පවන් දවල් ඉඳලා මාළුවෙක් බා ගන්න try එකක් තියෙනවා අතන්ට වෙලා කොල්ලා සෑහෙන පට්ටයක් දානවා. මොනකට බය වෙලා ඉන්නේ මාළුද? මුතු is currently ලක් තියනවා ඕනේ නැහැ. එලේ අපි වැඩේ currently කරනවා. adding some oil, coconut oil. Coconut නේ? no sorry canola oil. හොඳට ඉස ගන්න ඕනේ පැටිය වටේම තෙල්. තන රන්නම් පය. සොබ්බඩු. ඒක වගේ බාබකියු එක දානවා. ෂෙෆ් මුතු. මේ පැත්ත හොඳට කුක් කරනවා. මට තේරේ. ඒක තමයි golden color brown එක කියලා තියෙනවා. එහෙම ක්‍රස්ට් එක නේ. දුම වැඩෙනවා කැමරාවේ රේන්ජ් එක. ඒ අතරේ තමන් තාම try එක මාළුවෙක් අල්ලන්න.
ඉස්සරහට මාළු කනවාද අපි චිකන්ම කනවාද? Hello, good morning. ඉතින් අද අපේ කැම්පින් ට්‍රිප් එකේ දෙවෙනි දවස. දැන් මෙතන අපි උදේ කෑම කාලා ඔක්කොම කරලා ඉවරයි. දැන් අද අපි යනවා මැක්ලොඩ් බ්‍රිජ් එක බලන්න. ඉතින් පැය 3ක් වගේ යන්න තියෙනවා. මොකද මේ ට්‍රැක් එකකින් තමයි යන්නේ. යමු අපි. අපේ ඊයේ රෑ හිටපු සෙට් එකට අමතරව මනීෂ, දිල්ෂාන් සහ නිලේෂ් උදේ අපිත් එක්ක එකතු වෙන කට්ටිය දෙවෙනි දවසේ තමයි ආවේ. ඉතින් අද අපේ ඔක්කොම ටීම් එක 9 දෙනෙක් ඉන්නවා.
අපි දැන් මැක්ලොබ් බ්‍රිජ් යන එකට යන ගමන් ටිකක් ට්‍රැක් එකේ මැද්දට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අවිත් එක ආපු වාහන ටික පෙන්නන්න. ඉතින් 100 series Pajero diesel Pajero petrol 79 series Pajero diesel Jeep Wrangler make a 3.8 petrol Jeep Wrangler make a 2.8 diesel turbo Pajero diesel Pajero petrol Terus rendah kian. Himingen. Alright, Omin. Itu දෙන්නම්. මේ YouTube channel එක තියෙනවා. මොකද නම? Travel with neighbor. මට ෂොට් එක දීපන් ආ. හා? ෂොට් එක දීපන් මට. හරි. travel with next door neighbor කියනවා. ඔව් travel with horror shot. ඉන්න බෑකෝ බඩ යන නේද මිනිස්සුන්ට. දෙනෝනම් එපා මම කන්නේ මට. චිප්ස් එකක් තියෙනවා. මම කැප් එකක් දාගෙන මුවාගේ කැප් එක.
අපේ කැම්පේන් ට්‍රිප් එකේ තවත් හයිලයිට් එකක් තමයි අයිකොනික් මැක්ලොඩ් බ්‍රිජ් එක. 1930ක වසරේ ඉදිකිරීම ආරම්භ කරන මේ පාලම 1934 ජනවාරි 19 වෙනිදා විවෘත කිරීමට සැලසුම් කරලා තිබුණා. හැබැයි 1934 ජනවාරි 8 වෙනිදා ස්නෝවි රිවර් ඉහළ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් වැටෙනවා. ගඟේ ජල මට්ටම හදිසියෙම ඉහළ යනවා. ඒ දවසේම අලුතෙන් ඉදි කරපු පාලම ගඟට හසු වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අවුරුදු ගාණක් කරපු මහන්සිය වියදම් කැපකිරීම සියල්ල පැය කිහිපයකින් අතුරුදහන් වෙනවා. ඒත් උන් අතර උනේ නැහැ. ඊටමත් ඉක්මනින් දෙවන පාලමේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරනවා. මේ වතාවේ ගඟේ පතුරට වඩා තවත් උසින් පළමු පාලමට වඩා අඩි 15ක් උසින් 1934 මහා ගම්වතුර මට්ටමට වඩා අඩි 19ක් උසින් තමයි නව පාලම ඉදි වෙන්නේ. දෙවන පාලම 1935 දෙසැම්බර් මාසයේ වෙන විට සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ පාලම තමයි අදටත් මේ ඔබට දකින්න හම්බෙන්නේ. බඩු දිනවා. ස්ලිපින් බෑග් ගොනුනෙත් නෑ ඊයේ ඌ අපරාධි. අවසන්. වටිනවා ඒක. ගෙදර නිදා ගන්න පුළුවන් නේද? හිරුචා කොට්ටෙක් ගෙනලා ගෙදර. ඒක හොඳයි වින්ටර් එකට ඇතුළට රින්ගන්නේ. ඔව්. ඊට රෝනෙත්. ඒක ගන්න දෙනවා ඔක්කොම. දැන් ඒක උඩ මත් කියන්නේ අර. තොම්මට ආරනේ මයි ෆේවරිට් ආරනේ ඕක තමයි කිය මට නමන කියන්නේ ඔයා දැක්කනේ ඒ ලුණු දාලා තියෙන රොඩ්ඩක් කවර ඒක ටියුෂන් කරන්න දැක්කා සාමුණක් දන් දෙන්න බබු කිව්වා. දැන් බිස්කට් හැට් දෙන්නාද? යන්නේ හැමතැනම රියම. අපර හතර යන්නේ පේනවා වතුර පිරේ. ගල් පිට කොල්ලෙන් නැති වෙන්නේ. පිට යන්න පුළුවන්. පෙරලන්න එපා. පෙරලන්නේ. ඈ? ඒ වෙන්න. ඒ සීන් එකට එනවා. ඉඳන් කකුලට දාගන්න. ඒ. සිරාට කියන පෙරලන්න. නෑ එච්චර ලව් ගන්න බෑ. ත්‍රිසම් දාන්න නෑ. පිටේ වැලි. ඕකේ. මේක අල්ල ගන්න අර විදියට තමයි යන්න ඕනේ. අපි මේ උඩ යයියකෝ. නේ වයි දෙවිය කරන්නේ. නෑ මේක මෙසින් මොකක්ද දන්නවද? මේක මේ පොඩ්ඩක් ඩ්‍රිප් එක ගන්න තරම්. නෑ ඉතින් මම ඒ කවුද උඩ ගන්නේ? ඒක පෙරලෙන බලනවා. නෑ නෑ. අවුලක් නෑ කියන උඹට අවුලක් නෑ මට නෑ අවුල. මේ ඉර ගන්න ඕනේ. අපිට පස්ස කරේ.
පදුට්ට හරි අර ඉන්දුනීසියන් TikTok එකේ second week Mike. Ada apa? Ini ya boleh dah bang coba. හිරුජා මගේ බ්‍රස් එක ටූත් පේස්ට් එකක් දියන් ගොයේ Ye මැද්දේ මදින්න එපා ඒ. වැස්ලින් එකක් තිල්ලයි. එපා එපා. එපම ඕකෙන් ගහන්න එපා ඉතින් අපි දැන් යන්න රෙඩි වෙලා ඉන්නේ අපේ ඔක්කොම ටෙන්ට් ඔක්කොම කුලලා දැන් වාහන ටික සෙටප් කරලා දෙන අය ඔව් ඉතින් දවස් දෙකක් අපි මේ ස්නෝ රිවර් එක අයිනේ මේ රිවර් බැංක් එක කැම්ප් කරා ඊට පස්සේ මැක්‍රෝ බ්‍රිජ් එක බලන්න ගියා ට්‍රක් කීපයක් කරා එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ බ්ලොග් එකකින් හම්බ වෙනකම් සියලු දෙනාටම ජය වේවා